Hi guys, අද අපි ඔස්ට්‍රේලියාවේ ඇපල් පිකින් සඳහා ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔස්ට්‍රේලියාවේ මේ වගේ ෆන් ඇක්ටිවිටීස් ගොඩාක් කරන්න පුළුවන් වාට තියෙන හොලිඩේ දවස්වල. ඉතින් ඔස්ට්‍රේලියාවට එන්න නම් අපි බලන්න ඕනේ මොනවාද ඔයාලට අවශ්‍ය කරන රික්වයර්මන්ට්ස් කියලා. ඉතින් PT කියන ප්‍රධාන රික්වයර්මන්ට් එක. ඉතින් අද අපි ඩිස්කස් කරමු PT සම්බන්ධ තවත් වැදගත් කරුණු කාරණා කිහිපයක් පිළිබඳව. ඉතින් අපිට කියන්න පුළුවන් confidently තාමත් online strategy එක use කරන්න පුළුවන්. PT exam එකේ speaking module එකේ read aloud කියන question එකට. හැබැයි ඒක හරියටම use කරන විදිය අපි දැනගන්න ඕනේ. මේ strategy එකේදී වෙන්නේ අපිට දීලා තියෙන passage එකෙන් අපි තෝරගන්නවා අපිට ලේසියෙන්ම කියන්න පුළුවන් වචන 12ක් 14ක් වගේ අඩංගු sentence එකක්. එතනදී ඒක ideal පළවෙනි sentence එක වෙනවා නම් හැබැයි පළවෙනි sentence එක උනේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. අපිට මුළු paragraph එකෙන්ම කැමති sentence එකක් select කරගන්න පුළුවන්. පළවෙනි sentence එකේ තියෙන difficult words ප්‍රමාණය වැඩි නම්. එම sentence එක select කරගත්තට පස්සේ ඒ sentence එකේ difficult words තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් ඒ difficult words අතහැරලා වචන 12ක් 14ක් වගේ වෙනකන් කතා කරන්න. ඒක තමයි හොඳ sample එකක් computer එකට ආව evaluate කරන්න පුළුවන්. ඊට වඩා අඩුවෙන් කතා කරන්න යන්න එපා. ඒක හොඳ sample එකක් නෙමෙයි computer එකට ආව evaluate කරන්න. ඉතින් වචන 12ක් 14ක් වගේ වෙන sample එකක් අපි computer එකට දෙන එක වැදගත්. ඉතින් මම කලින් කිව්වා වගේ මේ one line strategy එකේදී ඒ වගේම අනිත් strategy එක පාවිච්චි කරනකොටත් අපි මේ difficult words අතහැරලා කතා කරන එක වැදගත්. මොකද difficult word එකක් අපි කියන්න ගිහිල්ලා එතනදී අපේ pronunciation වර්ධින්න පුළුවන්. ඒ වගේම අපි එතන stuck වෙලා, ඒ වගේම වචන නැවත නැවත කියන්න කියලා hesitate වෙලා, ඒ වගේම self corrections වෙන්න ගිහිල්ලා. so මේ වගේ දේවල් තමයි fluency එක break කරන ප්‍රධාන points. ඉතින් fluency එක නැති වෙන්න පුළුවන් අපි එහෙම කරන්න ගියොත්. ඒකින් හින්දා difficult words ඔක්කොම අතහැරලා කතා කරන්න. ඒක one line strategy එක බොහොම helpful වෙනවා. ඒ වගේම අනිත් strategy එක තමයි එතකොට අපිට කරන්න පුළුවන් සම්පූර්ණ passage එකම කියනවා difficult words අතහැරලා. ඒතර කිසියම් වූ වචනයක් තියෙනවා නම් ඔයාලට sure නැති, confident නැති. ඔයා දන්නා වචනේ. හැබැයි කියන්න ගියොත් වර්ධින්න පුළුවන් කියලා. එහෙම නැත්නම් tongue twisters තියෙන්න පුළුවන්. වචනේ ඔයා දන්නා, pronounce කරන්නත් දන්නා. හැබැයි එක දිගට ඒ වචන දෙක කියන්න ගියොත් අනිවාර්යයෙන්ම අමාරුවේ වැටෙනවා කියලා ඔයා දන්නවා. ඒ වගේ වචන ඔක්කොම අපිට drop කරලා කතා කරන්න පුළුවන්. මේ one line strategy එක කරනකොටත් ඒ වගේම අනිත් strategy එක කරනකොටත්. line strategy එක කරන එකේ වෙනස තමයි අපි වචන මුළු ඔක්කොම ටික කියන්නේ නැතුව වචන 12ක් 14ක් වගේ පමණක් select කරගෙන කතා කරන එක. එතනදිත් ඒ ගන්න sentence එකේ difficult words තියෙනවා නම් ඒවා drop කරලා අපිට පුළුවන් ඊළඟ sentence එකේ යම් වචන ප්‍රමාණයක් එකතු කරගෙන වචන 12 14 හදාගන්න. strategy දෙකේදී මෙසේ මොකද්ද? strategy දෙකේදීම අපි difficult words අයින් කරනවා. one line strategy එකේදී වෙන්නේ අපි specifically වචන 12 14ක් විතරයි කතා කරන්නේ. අනිත් strategy එකේදී ඊට තියෙන ඔක්කොම වචන ටික කතා කරනවා, අමාරු වචන ටික drop කරනවා. ඒ දෙක තමයි මේ strategies දෙක වෙනස. ඉතින් මේ strategies දෙකම හොඳට වැඩ කරනවා. one line strategy එක speaking පොඩ්ඩක් අමාරු students වල use කරන්න පුළුවන්, pronunciation අමාරු students වල use කරන්න පුළුවන්. අනිත් strategy එක පුළුවන් අනිත් හැමෝටම use කරන්න. difficult words drop කරලා පැහැදිලිව computer එකට කතා කරන්න. පැහැදිලි හඬකින් කතා කරන්න, clear voice එකකින්. ඒ වගේම fumbles වෙන්න පුළුවන් areas අපි කතා කරා ඉස්සෙල්ලා ඒ වගේව අතහැරලා freely කතා කරන්න. එකෙන් ඔයාලට උපරිම ලකුණු ගන්න පුළුවන් speaking වල read aloud module එකට. මම හිතනවා මේ කියලා දුන්න strategy එකත් එක්ක PT exam එකේ speaking module එකේ read aloud question එක ඔයගොල්ලන්ට ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන් වෙයි කියලා මම මේ හොඳ අපවැගදියක් ඉතාම පහසුවෙන් පික් කරගන්නවා වගේ. ඒ වගේම නැවතත් දවසක හම්බ වෙනකන් උළසිල් දිනාටම සුබ දවසක්.